හරි. එතකොට මේ අපි ඔන්න මේ පොඩි ප්‍රශ්නයක් අපිට හම්බුණා. මේක සොල්ව් කරන්න යන්නේ. මේක මේ ළමෙක් මගෙන් අහපු ප්‍රශ්නයක්. ඔයාලට තෝරන වෙයි කියලා හිතලා ඔන්න මම හැමෝටම බලන්න පුළුවන් විදිහට දානවා. ඉතින් බලන්නකෝ මේ තියෙන විජය භාග දෙකක් අඩු කරලා තියෙන්නේ. ඉතින් සමීකරණයන්නේ සමාන කිරීමකින් දෙපැත්තක් සම්බන්ධ වෙලා තියෙනවා සමීකරණයක්. එතකොට මෙන්න මේ වගේ එකක් සුළු කරන්න කලින් බලන්න ඔයා සාමාන්‍ය භාග දෙකක් එකතු කරද්දී භාගයක හරය මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. හරය සමාන නැත්නම් අපිට පුළුවන් දේවල් අඩු කරන්න හරි එකතු කරන්න බෑ. දැන් මෙතන බලන්න මෙතන තියෙන 3x මෙතන තියෙන x. එහෙනම් අපිට ලේසියෙන් පොදු හරයක් ගන්න පුළුවන් මේ හරය කීය කරගත්තොත්ද? හරය 3x කරගත්තොත් හරි. එතකොට මේ 1 යට x කියන කෙනා 3x කරගන්න නම් මොකද්ද කරගන්න ඕනේ? යටත් 3න් ගුණ කරන්න ඕන උඩත් 3න් කරන්න ඕනේ. එතකොට මෙයාගේ තුල්ලේ භාග ගත්තොත් එයා එන්න ඕන 3 යට 3ix කියලා. තේරෙනවනේ. එහෙනම් මෙන්න මේකම අපිට වෙනස් කරලා ලියා ගන්න පුළුවන් කොහොමද? අපිට ලියන්න පුළුවන් 3 යට 3ix අඩු කිරීම 1 යට 3ix සමානයි 2 බෙදීම 3යි කියලා. හරිනේ. හරි. දැන් අපි පොදු හරයක් ගමු. 3 අඩු කිරීම 1 බෙදීම 3ix සමානයි 2 බෙදීම 3යි කියලා. හරිද? මම මේක මෙතනින් ලියා ගන්නම්. එතකොට 3න් එකක් අඩු කරාම කීයද? 3න් එකක් අඩු කරාම 2යි. එතකොට 2 බෙදීම 3ix සමානයි 2 බෙදීම 3යි. මෙතෙන්ට එනකන් තේරුණාද බලන්න. මොකද්ද අපි කරේ? මෙතන මේ තියෙන 1 බෙදීම x කියන එක කෙනා 3 බෙදීම 3ix කියලා ලියාගත්තා. ඊට පස්සේ 3ix පොදු හරයක් ගත්තා. 3න් එකක් අඩු කරාට පස්සේ කීයක් එනවද? 2ක් එනවා. ඒක 2 බෙදීම 3 3ix සමානයි 2 බෙදීම 3යි. ඒක හරියම සරලයි. ඒතකොට මේ 2 බෙදීම 3 2 බෙදීම 2 පාර සුළු කරලා දාගන්න පුළුවන්. හරි. සමහර කෙනෙක්ට ඒක එකපාර තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා මම තව පියවර කීපයක් මේක ලියලම පෙන්නන්නම්. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේ දෙකට මේ දෙක සුළු කරන්න පුළුවන්. කියන්නේ දෙකට දෙකේව එකයි. මේ දෙකට දෙකේව එකයි. මේ තුනට තුනේව එකයි. මේ තුනට තුනේව එකයි. ওই විදිහට සුළු කරන්න පුළුවන්. එහෙම සුළු කරොත් එහෙම අපිට එන්නේ මෙතන 1 යට x සමානයි 1 යට 1යි කියලා. ඒ කියන්නේ මේක හරස් ගුණ කරලා දාගත්තොත් එහෙම අපිට එනවා x සමානයි 1යි. 11 වසර ළමයිනේ මේවා මෙහෙම කියලා දෙන්න ඕනේ නැහැ. ඒත් මම ওই විදිහටත් කියලා දුන්න බලන්නකෝ. හරිම සරල ගානක්. බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. ඉතින් මේ වගේ ගණන් පුළුවන් වෙන්න ඕන. දන්නේ නැත්නම් අපි දැනගන්න ඕනනේ හදන විදිහ. ඉතින් ඔන්න ඒ නිසා කියලා දුන්නා. මොනවා හරි මෙහෙම ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. එතකොට මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. ඉතින් මේක බොහොම සරල ගණන් කොහොමද මම හැදුවා. දන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්න YouTube එකේ නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පහළ පළවෙනි කමෙන්ට් එකේ ඇති අපේ WhatsApp channel එකේ link එක. එතනින් මාව contact කරගන්න පුළුවන්. එතනින් ඔයාලට පුළුවන් මගෙන් ප්‍රශ්න අහන්න. ඉතින් ඔයාලට O level A level maths සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් අහන්න අපි දන්න විදිහට ඔයාලට උදව් කරනවා.